වඳුරා සහ කිඹුලා බුද්ධියෙන් ජීවිතේ බේරාගමු. හොඳට ගලාගෙන යන ලස්සන ගගක් අයිනේ ලොකු ගස් වලින් වටවුණු ලස්සන තැනක් තිබුණා. එතන තිබුණු එක පළතුරු ගසක හරිම බුද්ධිමත් වඳුරෙක් සතුටින් ජීවත් වුණා. හැමදාම උදේට මේ වඳුරා ඒ ගහේ තියෙන රසම පළතුරු කාලා අත්ෙන් අත්තට පැන පැන හරිම සතුටින් හිටියා. තමන්ට ලැබිලා තියෙන මේ නිදහස් ජීවිතය ගැන වඳුරා හිටියේ ගොඩක් සතුටින්. එක දවසක් ගඟේ ඉන්න කිඹුලෙක් මේ වඳුරා දිහා බලාගෙන හිටියා. මේ මුණ ගැසීම ඒ දෙන්නගෙම ජීවිත වෙනස් කරයි කියලා කිඹුලා ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ. තනියම ඉන්න කිඹුලා දැක්කම පව් කියලා හිතුණු වඳුරා එයාට පළතුරු කන්න දුන්නා. ටික දවසක් යද්දී මේ දෙන්න අතර ලොකු මිතුරුකමක් ඇති වුණා. දැන් කිඹුලා හැමදාම වඳුරා හම්බ වෙන්න එනවා. දෙන්නත් එක්ක පළතුරු කතා කර කර හිටියේ හොඳම යාළුවෝ වගේ. කිඹුල ගෙදර ගිහින් Tamanගේ බිරිඳට මේ වඳුරා ගැන කිව්වා. ඒත් වඳුරා කන පළතුරු වල රස ගැන අහපු කිඹුල් හාමිනේගේ හිතට ආවේ හරිම නපුරු පෙරියත අදහසක්. වඳුරාගේ හදවත කන්න ඕනි කියලා කිඹුල් හාමිනේ පෙරැත්ත කළා. අන්තිමට ඒ නපුරු අදහස කිඹුලාගේ හිතටත් ඇතුළු වුණා. යාළුවාව රවට්ටන එක ගැන ලොකු දුකක් දැනුණත් කිඹුල වඳුරාට කිව්වා අද මගේ ගෙදර යමු කියලා. වඳුරාව පිටේ තියාගෙන කිඹුල ගඟ මැදට ගියා. ගඟ මැදට යද්දි කිඹුලාගේ හැසිරීම ගැන වඳුරාට පොඩි සැකයක් ඇති වුණා. මොකක් හරි අනතුරක් වෙන්න යනවා කියලා වඳුරාට තේරුණා. ගඟ මැදදී කිඹුලා ඇත්තම කිව්වා මගේ බිරිඳට ඔරාගේ හදවත කන්න ඕනෙලු කියලා. දැන් වඳුරාට පැනලා යන්න විදිහක් නැහැ කියලා කිඹුලා හිතුවා. ඒත් වඳුරා කලබල වුණේ නැහැ. බය වෙනවට වඩා බුද්ධියෙන් වැඩ කරන එක වටිනවා කියලා වඳුරා දැනගෙන හිටියා. හරිම ඉක්මනට හිතපු වඳුරා කිව්වා අයියෝ කිඹුල් යාළුවේ මම මගේ හදවත ගහේ අත්තක එල්ලලානේ ආවේ කියලා. මේ බොරුව ඇට්ට කියලා හිතපු මෝඩ කිඹුලා වඳුරාවත් අරගෙන ආයෙමත් ගඟ අයිනටම ආවා. ගොඩබිම පේන මානෙට ආපු ගමන් වඳුරා මුළු හයියෙන් පැනලා ගහට ගොඩ වුණා. Tamanගේ ජීවිතේ බේරුණා කියලා වඳුරාට දෙනුණා. බේරුණු වඳුරා කිඹුලාට කිව්වා මොනතරම් ලොකු අනතුරක් ආවත් බුද්ධියෙන් වැඩ කළොත් ජීවිතේ බේරගන්න පුරිවන් කියලා. කතාව හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න මගේ යාළුවනේ.